හොඳයි සුබ දවසක් හැමෝටම ඔන්න ඔයගොල්ලෝ අදත් පිළිගන්නවා අම්මයි පුතයි කිචන් YouTube channel එකට. හොඳයි එහෙනම් දැන් අපි හදන්න යන්නේ වට්ටක්කා මාළුවක්. බලමු කොහොමද මේ රසට ගුණට පිරි වට්ටක්කා මාළුව හදාගන්නේ කියලා. හොඳයි. මෙන්න මේවා තමයි අපිට ඕන අමුද්‍රව්‍ය ටික. වට්ටක්කා තියෙනවා, කරපිංච තියෙනවා, කුරුඳු පොතු තියෙනවා, සුදු ලුණු තියෙනවා, රතු ලුණු තියෙනවා, මේ රම්පි තියෙනවා, මිරිස් තියෙනවා. මිරිස් කාල දෙකක් විතර තියෙනවා. ඊළඟට අපිට ඕනේ මෙන්න 3-5 කුඩු, තව තියෙනවා මිරිස් කුඩු, ලුණු කුඩු, බෙදපු 3-5 කුඩු. තියෙනවා ගම්බිරිස්. ගම්බිරිස් කුඩුත් තියෙනවා. තව තියෙනවා අපිට කහ කුඩු. කහ කුඩුත් තියෙනවා. තව තියෙනවා මිටි කිරි. ඔන්න තිය කිරි. මිටි කිරි තිය කිරි තියෙනවා. ඊට පස්සේ ඕන වෙනවා අපිට මේකට මිශ්‍රණයක් හදාගන්න මේ පොඩි ස්පෙෂල් මිශ්‍රණයක්. තැකුළු හාල්නේ. තැකුළු හාලුයි, පොළුයි, අබයි, සුදු ලුණුයි. මේ තමයි වට්ටක්කකට දාන මිශ්‍රණය. මේක බලමු අපි කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි එහෙනම් හදමු. ඔන්න අපි පොඩි විශේෂ වැඩක් කරනවා. මෙන්න මේ පහේ ටික දැම්ම අර බ්ලෙන්ඩර් කරන්න ගත්තු ඒවා ටික මේ කැකුළු හාලුයි, පොළුයි, අබයි, සුදු ලුණුයි දාලා අපි දැන් බ්ලෙන්ඩර් කරන්න යන්නේ. බ්ලෙන්ඩර් කරන්න කලින් අපි දානවා මිටි කිරි පොඩ්ඩක්. මේ මිටි කිරි පොඩ්ඩක් දාලා දැන් මේක බ්ලෙන්ඩර් කරගමු. අපි දැන් වට්ටක්ක ටික ඒද ගන්න යන්නේ. ඔන්න වට්ටක්ක ටික දැම්මා. ඊට පස්සේ මොනවද මේ දාන්නේ? පස්සේ දාමු අපි ලියාගත්ත ලුණු ටික දැම්මා. පිංච රම්පෙ ටික දැම්මා. කුරුඳු පොතු ටිකයි, ලුණු ටිකයි, රතු ලුණු මේවා. ඔව් මිරිස් නේ. ඊට පස්සේ අපි දැන් මේක මොකද කරන්නේ? දාමු අනිත් පහේ ටික. පහේ ටික දාන්නත් එපානේ. පහ කුඩු. කුඩු සල්පයක් දාගත්ත ඔන්න. ඊට පස්සේ මොනවද දාන්නේ? 3-5 කුඩු ටිකනේ. 3-5 කුඩු ටිකත් ඕම ලස්සනට වැටෙනවා. මිරිස් කුඩු චුට්ටයි දාන්නේ. මිරිස් කුඩු චුට්ටයි දාන්නේ. චුට්ටයි දාන්නේ මේක. ඒ වැඩි දාන්නේ නැත්තේ? මේ සුදු පාටට තමයි මේක හැදෙන්නේ. සුදු පාට කියන්නේ. රතු පාට මිරිස් කුඩු ගොඩක් දැම්මම මේ රතු පාට යනවානේ. ගම්බිරිස් ටිකක් දාමු. ගම්බිරිස් කුඩු ස්වල්පෙකුත් දාගත්තා. දානවා ලුණු කුඩු. රස පදමට ඇති පදමට ඔන්න ලුණු කුඩුත් දාගත්තා. බෙදපු 3-5 කුඩු පොඩ්ඩක් දානවා.
ඒක පොඩ්ඩයි නැත්නම් කළු පාටට හුරු වෙන්න බලන්න. පොඩ්ඩක් දාන්න ඕනේ රස වෙන්න. රස වෙන්න. එතකොට අර මේවා ටික පොළුයි ඒ ටික පස්සේ දාන්නේ. පස්සේ දාන්නේ. දැන් අපි මේ දිය කිරි ටික දානවා මේකට. දිය කිරි ටික මුලින් දාන්නේ. ඔව්. දිය කිරි ටික මුලින්. දිය කිරි ටික මේකට අපි මුලින් දා ගන්නවා. ඒක හේතුවක් ඇතුව තමයි මේ දිය කිරි ටික මුලින් දාගන්නේ. මොකද මේ එකෙන් තඹ ගන්න ඉස්සෙල්ලා. මුලින්ම දිය කිරි දාලා තඹ ගන්න. ගින්ද දාන්න. ගින්දර දාන්න. අපි ගින්ද දැම්ම ගොඩක් දානවා තමයි. නෑ ගොඩක් ඕනේ. පොඩ්ඩක් නේ. ටිකක් වෙන්න අපි ගින්දරත් අඩු කරගන්න ඕන. ගින්දරත් අඩු කරගත්තා. දැන් අපි එහෙනම් මේක ඉදරකන් ඉමු. ඔව් ඔක වහන්න. වහන්න ඕනේ. දැන් අපි මේක වහන්න තියමු. ඔය පියන. අයියෝ ඉක්මනට දෙන්නනේ ඔක. පොඩි පියනේ අතපසු වීමකුත් තියෙනවා මෙතන. අපිට පියන ඉක්මනට හොදලා කරලා තියාගන්න බැරි වුණා පියන. එහෙනම් අපි පියන තියලා වහනවා. එහෙමව බලමු අපි තැඹුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. මේක පොඩ්ඩක් ඇඩ් ගාගමු ටිකක්. තැඹීගෙන ඉති නේද? ඔව්. ඉතිකින් තමයි මේක තැඹෙන්නේ. ඉන්දි කාලා මේ මෙහිම ආපහුවම වට්ටක්ක ටික තැඹිලා තියෙන්නේ. අපි දැන් ඉතුරු අමුද්‍රව්‍ය එකතු කරන්නයි යන්නේ. මොනවද අපි දාන්නේ? මුට්ටි කිරි ටික. මිටි කිරි ටික දා ගන්න ඕන මුලින්ම. ටික කිරි ඇති වෙන්න දාගන්න. ඇති වෙන්න දා ගන්නවා කියන්නේ? ඔව්. ගොඩක් ඕනේ. වට්ටක්ක එකට අර දාන ප්‍රමාණයක් තියෙනවා පොඩ්ඩක් කෑවි වෙන්න රෙහෙන. ඔන්න මෙන්න තියෙනවා ස්පෙෂල් මික්ස්රනේ. පොළුයි අබයි සුදු ලුණුයි කැකුළු හාලුයිනේ. කැකුළු හාලුයි මිටි කිරි පොඩ්ඩුයි දාලා බෙන්ඩර් කරපු මිශ්‍රණය දැන් දානවා. දාලා දැන් අපි ආපහු වහගන්නවද? වහගන්න ඕනේ නෑනේ. තියෙනවා රස පාට. මෙන්න මෙහෙම උකුවට හැදෙනවා අපේ වට්ටක්ක මාළුව. දැන් ඉතින් හැදිලා ඉවරයි. ඉවර වෙන ළඟයි. අපි දැන් මේකට දාමු මේ බැදපු කුඩු පොඩ්ඩක් උඩින්නේ. ලස්සනට රස පාට එන්න. සුවඳ එන්න. රසත් එනවා අපි කලිනුත් පොඩ්ඩක් දැම්මනේ. කලින් පොඩ්ඩක් දැම්මනේ. දැම්මනේ රස එන්නේ. ඔන්න එහෙනම් මෙන්න මේ විදිහට මොකද්ද කියන්න ඕනේ? මෙන්න මේ විදිහට හදලා බලන වට්ටක්ක මාළුව හදලා ඔයගොල්ලෝ අපිටත් කියන්න කොහොමද රස කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තව කෑම මොන හරි හදන්න ඕන ඒකත් කියන්න. අපි ඒකත් හදලා ළඟදීම හමු වෙමු. Like and subscribe.